හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත භාෂාවේන ස්වර සංධි පිළිබඳව. පසුගිය පාඩමෙන් අපි කතා කරා සංධි හැඳින්වීම පිළිබඳව. පසුගිය වීඩියෝ එකෙන් අපි සංධි හැඳින්වීම පිළිබඳව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා සියලුම පැතිකඩයන් ආවරණය කරමින්. එතකොට මේ සංධි හැඳින්වීම පාඩමේදී අපි කතා කළා සංධි කරන්නේ ඇයි? ඒ වගේම සංධි යනු කුමක්ද? ඒ වගේම සංධි කරන්නේ මොනවද? ඒ වගේම සංධි විග්‍රහ වාක්‍ය මොනවද? ඒ වගේම සංධි හා සමාස අතර වෙනස මොකක්ද? සංධිවල ප්‍රභේද මොනවද කියන එක පිළිබඳව කතා කළා. එතකොට එහිදී කතා කරපු ප්‍රභේද අතර මෙන්න මේ ප්‍රභේද පහ පිළිබඳව අපි කතා කළා. එතකොට සංධිවල ප්‍රභේද පහක් එනවා. ඒ තමයි ස්වර සංධි, ව්‍යංජන සංධි, ඒ වගේම අනුස්වාර සංධි, විසර්ග සංධි සහ ප්‍රකෘති භාව සංධි කියලා සංධි ප්‍රභේද පහක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ සංධි පහෙන් අද මේ පාඩමේදී මේ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ප්‍රභේදය වුණ ස්වර සංධිය පිළිබඳව. එතකොට ස්වර සංධිය පිළිබඳවයි මේ පාඩමේදී කතා කරන්නේ. ඉතින් අපි කාලය ගන්නේ නැතුව තවත් අපි ස්වර සංධියට යමු. එතකොට මේ ස්වර සංධිය ගැන කතා කරනකොට ස්වර සංධියේ මෙන්න මේ කොටස් පිළිබඳ මෙන්න මේවා පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මොනවද? ස්වර සංධිය කියලා කියන්නේ මොකක්ද? ස්වර සංධිය යනු කුමක්ද? ඒ වගේම ස්වර සංධිය හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම තමයි ස්වර සංධියේ ප්‍රභේද මොනවද කියන එක පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපි මේකෙදි කතා කරනවා තව එකක් ස්වර සංධියේදී භාවිත කරන සාරස්වත සූත්‍ර. ආන්න ඒවා පිළිබඳවත් අපි කතා කරනවා. එතකොට සංධි කිරීම පිළිබඳව ඒ සංධි ප්‍රභේදවලදී භාවිත කරන සංධි සූත්‍ර මොනවද කියන එක සාරස්වත සූත්‍ර මොනවද කියන එක පිළිබඳවත් මේ පාඩමේදී කතා කරනවා. හොඳයි. එහෙනම් අපි පළවෙනි ප්‍රභේදයේ වෙච්ච මේ ස්වර සංධිය පිළිබඳව කතා කරමු. ස්වර සංධිය කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ස්වර සංධිය anu කුමක්ද? ස්වර සංධිය කියලා කියන්නේ උච්චාරණ පහසුව සැලසෙන අයුරින් ස්වර දෙකක් අතර සිදු කරන සංධියට කියනවා අපි ස්වර සංධිය කියලා. මොකක්ද? නැවත ඔන්න කියමු. උච්චාරණ පහසුව සැලසෙන අයුරින් ස්වර දෙකක් අතර සිදු කරන සංධිය ස්වර සංධි නම් වේ. මෙන්න මේකේ මම සංධි හැඳින්වීම පාඩමේදී කළා සංධි කරන්නේ ඇයි කියන කාරණාව. එතකොට මෙන්න මේකටයි සංධි කරන්නේ. උච්චාරණ පහසුව පින ප්‍රධාන අරමුණ සංධි කිරීමේ උච්චාරණ පහසුව ඇති කිරීම. එතකොට ස්වර සංධියේ තියෙන විශේෂත්වය තමයි ස්වර දෙකක් අතර සිදු කරන සංධිය. අන්න ඒකයි මේ ස්වර සංධියේ තියෙන විශේෂ. ස්වර දෙකක් අතර ස්වරයන් පිළිබඳ සිදු කරන කාර්යය තමයි මේ ස්වර සංධියේදී සිද්ධ කරන්නේ. එතකොට ස්වර දෙකක් අතර සිදු කරන සංධියට කියනවා අපි ස්වර සංධි කියලා. එතකොට මේකෙදී අපි හඳුනා ගන්න ඕනේ ස්වර දෙකක් අතර කියලා කියන්නේ පදයක් ගත්තට පස්සේ ඒ පදයක තියෙන කොටස් දෙකක්. සංධියකදී කොටස් දෙකක් තියෙනවා. පෙර පදය ඒ වගේම පසු පදය කියලා දෙකක්. අපි මේක සංධි හඳින්වීමේදී කතා කළා. එතකොට පෙර පදය කියලා කියන්නේ උදාහරණයකට ගමු අපි දේව ධන ආලය. සංධි කරන්නේ පෙර පදයේ අග අකුරත්. එතකොට පෙර පදයේ අග අකුර මොකද්ද මේකේ? වයන්න තියෙන අයන්න. පසු පදයේ මුල් අකුර. එතකොට මේකේ ආයන්න. එතකොට මේ දෙකම එකට එකතු වෙලා ආයන්නක් බවට පත් වෙනවා. එතකොට සංධි පදය හැදෙනවා දේවාලය කියලා. එතකොට ස්වර සංධියේ තිබෙන විශේෂත්වය තමයි ස්වර දෙකක් අතර සිදු කරන සංධිය. මුලිනුත් ස්වරයක් තියෙනවා පසුවත් ස්වරයක් තියෙනවා. ආන්න ඒකයි වැදගත්කම. ස්වර සංධියේ තිබෙන විශේෂත්වය මුලිනුත් ස්වරයක් යෙදෙනවා. ඒ කියලා කියන්නේ පෙර පදයේ අග අකුරත් ස්වරයක්, පසු පදයේ මුල් අකුරත් ස්වරයක්. ඕන්න ඕකයි ස්වර සංධියේ තිබෙන ප්‍රධානම කාරණාව. එතකොට විසන්ධි පදයක් දීලා යම් කිසි කෙනෙකුට ඒක සංධි කරන්න එහෙම නැත්නම් මොන සංධියටද අයිති වෙන්නේ කියලා කියන්න කිව්වොත්
මේන්න මේ විදිහට මුල් පදයේ අග අකුර ස්වරයක් තියෙනවා නම් පසු පදයේ මුල් අකුරත් ස්වරයක් තියෙනවා නම් ඒක අයිති වෙන්නේ මොකේටද? මෙන්න මේකට. මොකේටද? ස්වර සංධියට. එතකොට ස්වර සංධියේ කියන්නේ මොකක්ද කියන එක දැන් පැහැදිලි. ඒ වගේම ස්වර සංධිය හඳුනගන්නේ කොහොමද? හඳුනගන්නේ දැන් අපිට දෙනවා මුනීන්ද්‍ර කියලා. මුනීන්ද්‍ර කියලා. දැන් මේ පදයක් දෙනවා. මේකේ විසන්ධි කරන්න ඕනේ අපි සංධි හොයාගන්න. එතකොට මුනීන්ද්‍ර කියන එක විසන්ධි කරපුවාම මුනි ධන ඉන්ද්‍ර. එතකොට මේක හඳුනගන්නේ බලනවා ධන ලකුණට කලින් තියෙන මොකක්ද? ඔන්න නියන්නේ යන්න තියෙනවා. මෙතන යන්න තියෙනවා. මොන අකුරු දෙකක්ද තියෙන්නේ? ස්වර දෙකක් තියෙන. ධන ලකුණට කලිනුත් ස්වරයක්, පසුවත් ස්වරයක්. එහෙනම් මේක අයිති වෙන්නේ ස්වර සංධියට. පැහැදිලිද? පැහැදිලි. එතකොට ස්වර සංධියේ හඳුනා ගැනීමත් පැහැදිලි. එතකොට ඊළඟට අපි අවබෝධ කරගන්න ඕනේ දැන් අපි කිව්වා ස්වර සංධියේදී කරන්නේ මොකක්ද? ස්වර දෙකක් අතර තමයි සිදු කරන්නේ. එතකොට හොඳට ස්වර දෙකක් අතර තමයි සිදු කරන්නේ මේ සංධිය. එතකොට ස්වර දෙකක් අතර සිදු කිරීමේදී හොඳට මතක තියාගන්න මෙන්න මේ ස්වර 14 පිළිබඳ කාර්යය තමයි ස්වර සංධියේදී කරන්නේ. එතකොට ස්වර කියලා කියන්නේ මොනවද? සංස්කෘත භාෂාවේ තියෙන ස්වර අකුරු මෙන්න අයන්න, ආයන්න, යන්න, ඊයන්න, උයන්න, ඌයන්න, ඉරු, ඉරු, ඉලු, ඉලු, ඒ, අයි, ඕ, අව් කියන මෙන්න මේ 14 ස්වර 14ක් තියෙනවා. ඔන්න ඔය ස්වර 14 තමයි මේ ස්වර සංධියේදී යෙදෙන්නේ. එතකොට මේ ස්වර සංධියේදී කයන්න යෙදෙන්නේ ඊළඟට විසර්ගයේ යෙදෙන්නේ ඊළඟට අනුස්වාරයේ යෙදෙන්නේ මොනවද? ස්වර මේ 14ම පමණයි. මේ 14 මුල් පදයේ මේ ධන ලකුණට කලිනුත් යෙදෙනවා. ධන ලකුණට පසුවත් යෙදෙන්නේ. මෙතනත් ස්වර මෙතනත් ස්වර. පැහැදිලිද? අන්න හොඳට අවබෝධ කරගන්න. ස්වර සංධියේ ධන ලකුණට කලිනුත් ස්වර පසුවත් ස්වර යෙදෙන්නේ මේ ස්වර 14 විතරයි. වෙන යෙදෙන්නේ නැහැ. ඒ නිසා ධන ලකුණට කලින් ස්වරයක් පසුවත් ස්වරයක් යෙදිලා අකුරක් නිර්මාණය වෙන එක වෙන්නේ. එතකොට හොඳට අවබෝධ කරගන්න. ඔන්න ඔක තමයි ස්වර සංධියේ පවතින රීතිය, ස්වර සංධියේදී ස්වභාවය, ස්වර සංධියේදී සිදු කරන්නේ ඔන්න ඔය දේ. ඒ නිසා ඒ කාරණාව ඔළුවට හොඳට දාගන්න. ස්වර සංධියේදී සිදු කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව. එතකොට ස්වර සංධිය පිළිබඳව පැහැදිලි. දැන් අපි යමු ස්වර සංධියේ ප්‍රභේද පිළිබඳව හඳුනා ගන්න. ස්වර සංධියේ ප්‍රභේද කීයක් තියෙනවද? මතක් කරගන්න ටක් ගාලා ස්වර සංධියේ ප්‍රභේද කීයක් තියෙනවද කියලා. ස්වර සංධියේ ප්‍රභේද 8ක් තියෙනවා. මොනවද ඒ ප්‍රභේද 8? ස්වර සංධියේ ප්‍රභේද 8ක් තියෙන මොනවද? 1 දීර්ඝ සංධි, 2 ගුණ සංධි, 3 වෘද්ධි සංධි, 4 ව්‍යස්ත සංධි, මේකටම කියනවා අපි අන්තස්ථාදේශ සංධිය කියලා. 5 ලෝප සංධිය, 6 ලෝපස් සංධිය, 7 ආදේශ, 8 ආගම සංධි. මේ තමයි සංධිවල ස්වර සංධියේ ප්‍රභේද 8. එතකොට දීර්ඝ සංධි, ගුණ සංධි, වෘද්ධි සංධි, ව්‍යස්ත සංධි. එහෙම නැතිනම් අන්තස්ථාදේශ
සංධිය, ලෝප සංධිය, ලෝපස් සංධිය, ආදේශ සංධිය, ආගම සංධිය. ඔය තමයි ස්වර සංධියේ ප්‍රභේද 8. එතකොට ස්වර සංධියේදී මෙන්න මේ ප්‍රභේද 8 දකින්න ලැබෙනවා. එතකොට දීර්ඝ සංධිය කියලා කියන්නේ දීර්ඝාකුරු නිර්මාණය වෙනවා. ගුණ සංධියේදී ගුණාකුරු, ඊළඟට වෘද්ධි සංධියේදී වෘද්ධි අකුරු, ව්‍යස්ත සංධියේදී ඒ කියලා කියන අන්තස්ථාදේශ. එතකොට ස්වර එකතු වෙලා අන්ත අකුරු එහෙම නැත්නම් අන්තස්ථ අකුරු නිර්මාණය වීම තිබෙනවා. ලෝප සංධියේදී ලොප් වීමක් තියෙනවා. ලෝපස් සංධියේදී ලොප් වෙලා නැවත සංධි වීමේ හැකියාව තිබුණත් සංධි නොවි පවතිනවා. ආදේශ සංධියේදී අමුතුවෙන් අකුරක් පැමිණෙනවා. ආදේශය කියන අපි ශස්ත්‍රු අදාදේශක් කියලා. තියෙන අකුරක් නැති කරලා අලුතෙන් අකුරක් පැමිණෙන එකට කියනවා ආදේශය කියලා. ආගමේදී වෙන්නේ මිත්‍ර වදාගමක්, මිතුරෙකුගේ පැමිණීමක් වගේ. එතකොට අකුරු වලට හානියක් නැතුව අතරමැදට අකුරක් අලුතෙන් පැමිණීමට කියනවා ආගම සංධිය කියලා. එතකොට ප්‍රභේද 8ක් තියෙනවා. ඔන්න මතක කරගන්න නැවතත්. දීර්ඝ සංධිය, ගුණ සංධිය, වෘද්ධි සංධිය, ව්‍යස්ත සංධිය, එහෙම නැතිනම් අන්තස්ථාදේශ සංධිය, ලෝප සංධිය, ලෝපස් සංධිය, ආදේශ සංධිය, ආගම සංධිය. එතකොට ස්වර සංධියේ ප්‍රභේද 8යි. ඒක කටපාඩම් කරගන්න. දැන් අපි මේකේ පළවෙනි ප්‍රභේදය පිළිබඳව කතා කරන්න යමු වෙනවා. පළවෙනි ප්‍රභේදය මොකක්ද? දීර්ඝ සංධිය. පළවෙනි ප්‍රභේදය ගැන කතා කරන්න. එතකොට මොකද්ද දීර්ඝ සංධිය කියලා කියන්නේ? මේකේ භාවිත කරන සූත්‍රය මොකක්ද? මොකක්ද? සාරස්වතේ දීර්ඝ සංධියේ හඳුන්වන සූත්‍රය මොකක්ද? සවරණේ දීර්ඝ සහ සවරණේ දීර්ඝ සහ ඔන්නෝක තමයි සාරස්වත සූත්‍රය. එතකොට සවර්ණස්වර දෙකක් పూర్ව අපර වශයෙන් සිටි කල්හි ඒ දෙක එක්ව එකම දීර්ඝයක් බවට පත්වීම දීර්ඝ සංධි නමින් හඳුනනවා. මොකක්ද දීර්ඝ සංධිය කියලා කියන්නේ? සවර්ණස්වර දෙකක් పూర్ව සහ අපර වශයෙන් සිටි කල්හි ඒ දෙක එකතු වෙලා එකම දීර්ඝයක් බවට පත්වීම තමයි මේ දීර්ඝ සංධියේ තිබෙන ස්වභාවය, විශේෂත්වය. එතකොට පෙර සහ පසුව මොනවද දෙන්නේ? සවර්ණස්වර. මොනවද මේ සවර්ණස්වර? සවර්ණස්වර කියලා කියන්නේ මේ සවර්ණස්වර වලට කියන සමානස්වර කියලා කියන, සවර්ණස්වර කියලා කියන. එතකොට මොනවද? අයිරුළු සමාන. ආ ඊ උ රෙ ලු. ඔන්න ඔය අකුරු පහට කියනවා අපි සවර්ණස්වර කියලා. එහෙම නැතිනම් සමානස්වර කියලා කියනවා මේ අකුරු පහට. එතකොට ආ ඊ උ ඉරු ඉලු. ඇයි මේවට සමානස්වර කියලා කියන්නේ? මේකට සමාන තවත් අකුරක් තියෙනවා. මොනවද? අයන්නට සමානයි ආයන්න. මොකද එකම අකුර ස්පෙල්ලක් තමයි වෙනස් වෙන්නේ. එතකොට යන්න ඊ යන්න. ඊළඟට උයන්න ඌ යන්න. ඉරු අක්ෂරය සමානයි. දැක්කද? අන්න ඒ නිසා සවර්ණස්වර කියලා කියනවා. මොනද සමානස්වර කියලා කියනවා. එතකොට ඔය විදිහට සමාන නිසා, එකිනෙකට සමාන නිසා මේ අකුරු වලට සමානස්වර කියලා කියනවා. මොකද තවත් සමාන අකුරක් පවතින නිසා. එතකොට සවර්ණස්වර තමයි මේව. එතකොට දීර්ඝ සංධියේදී වෙන්නේ මේ සවර්ණස්වර යෙදිලා එකම දීර්ඝයක් බවට පත්වීම තමයි මේ දීර්ඝ සංධියේදී දකින්න ලැබෙන්නේ. එතකොට මේ ක්‍රම හතරකට යෙදෙන්න පුළුවන්. දැන් අපි ගමු අවර්ණ දීර්ඝය. මේ අකුරු පහට අදාළව ප්‍රභේද පහකට බෙදන්න පුළුවන්. ඒ එක අකුරක් ක්‍රම හතරකට යෙදෙන්න පුළුවන්. මේ අවර්ණ දීර්ඝය. අවර්ණ දීර්ඝය මෙන්න මේ ක්‍රම විදිහට යෙදෙන්න පුළුවන්. 1 අයන්න අයන්න 2 අයන්න
ආයන්න 3 ආයන්න අයන්න 4 ආයන්න ආයන්න ඕන්න ඔය ක්‍රමයට මෙන්න මේ අකුරු පහම ආ ඊ ඌ ඉරු ඉලු කියන අකුරු පහම මෙන්න මේ ක්‍රම හතරට යෙදෙන්න පුළුවන්. සංදිවලදී මෙන්න මේ ක්‍රම හතරටම යෙදෙන්න පුළුවන්. අයන්න ආයන්න ආයන්න අයන්න ආයන්න ආයන්න අයන්න ආයන්න ආයන්න. දැන් යන්න ගමු. යන්න 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 ඊයන්න ඊයන්න යන්න ඊයන්න ඊයන්න. උයන්න ගමු. උයන්න 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 ඌයන්න ඌයන්න උයන්න ඌයන්න ඌයන්න. ඉරු යන්න ඉරු 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 ඕන ඔය විදිහට මේ අකුරු පහම සංදි පදවල යෙදෙන්න පුළුවන්. එතකොට අපි එකක් කතා කරමු මෙන්න මෙහෙම. අවර්ණ දීර්ඝයේ උදාහරණ අපි කතා කරමු. නැත්නම් අපි මේ පහටම උදාහරණ පහක් කතා කරමු. අවර්ණ දීර්ඝය ඊළඟට ඉවර්ණ දීර්ඝය ඊළඟට උවර්ණ ඉරු වර්ණ ඊළඟට ඉලු වර්ණ ඔන්න ඔය ප්‍රභේද පහ අවර්ණ දීර්ඝයට අපි උදාහරණය මෙන්න මෙහෙම ගමු. උදාහරණය දේව ධන ආලය. මොකද්ද දේව ධන ආලය කියන එක හැදෙන්නේ කොහොමද? මෙතන වයන්නේ අයන්නක් තියෙනවා. මෙතන ආයන්න තියෙනවා. එකතු වෙලා එකම ආයන්නක්. එකම දීර්ඝය බවට පත් වෙනවා. දීර්ඝ ආයන්න බවට පත් වෙනවා. දෙකද සමානස්වර දෙකක් යෙදුනහම එකම දීර්ඝයක් බවට පත් වුණා. අයන්න ආයන්න කියන එක සමානස්වර එහෙම නැත්නම් සවර්ණස්වර ඒක එකම දීර්ඝයක් බවට පත් වුණා. දැක්කද? ආයන්න බවට. ආයන්නනේ දීර්ඝ අකුර. එතකොට සංධිය මොකද්ද? දීර්ඝ සංධිය. එහෙනම් සමානස්වර දෙකක් එකට යෙදුනම දීර්ඝ එකම දීර්ඝයක් බවට පත් වුණා. ආයන්න දීර්ඝයක් නිසා දීර්ඝයක් බවට පත් වුණා. දැක්කද? එතකොට මේක පදේ හැදෙනවා දේවා ලය කියලා. දැක්කද? පැහැදිලිද? එතකොට ඉවර්ණ දීර්ඝයට උදාහරණේ යති ධන ඉන්ද්‍ර. මේක කොහොමද හැදෙන්නේ? තියන්නේ යන්න තියෙනවා. මෙතන යන්න තියෙනවා. මේක එකම ඊයන්න බවට දීර්ඝ ඊයන්න බවට පත් වෙනවා. එතකොට පදේ හැදෙනවා යතීන්ද්‍ර කියලා. දැක්කද? එතකොට අපි ඊළඟට උදාහරණයට ගමු. උවර්ණ භානු උදය භානු උදය පදේ හැදෙන කොහොමද? මෙතන උයන්නක් තියෙනවා. මෙතන උයන්න තියෙනවා. එකම දීර්ඝ උයන්නක් බවට පත් වෙනවා. දැක්කද? දීර්ඝ සංධියේ උයන්නක් බවට පත් වුණා. එතකොට භානුදය කියලා පදේ හැදෙනවා. භානුදය පදේ භානුදය කියලා සංධි පදේ හැදුනා. ඉරුවර්ණ දීර්ඝයට කර්තෘ රුජිතා එතකොට මෙතන තෘ අකුරේ ඉරු යන්නක් තියෙනවා. මෙතන ඉරු යන්නක් තියෙනවා.
මේ දෙකම එකට එකතු වෙලා එකම දීර්ඝ ඉරු යන්නක් බවට පත් වෙනවා. එතකොට පදේ හැදෙනවා කර්තෘජුතා කියලා. කර්තෘජුතා කියලා සංදි පදය හැදෙනවා. ඊළඟ උදාහරණය ඉලු වර්ණයට ඉලු ඉලුකාරහ ඉලුකාරව් මේක ඉලුකාරව් වෙනවා. පැහැදිලිනේ මෙතන ඉලු යන්න මෙතන ඉලු එකම දීර්ඝ ඉලු යන්නක් බවට පත් වෙනවා. ඔය විදිහට සංදි වෙනවා. දැක්කද? දීර්ඝ සංදියේදී වෙන්නේ දීර්ඝ සමානස්වර දෙකක් යෙදිලා එකම දීර්ඝයක් බවට පත් වෙනවා. එතකොට මේ පැහැදිලි උදාහරණ පහක් මේ අකුරු පහට සමානස්වරට. අපි මේ එකක් විතරක් කතා කරමු අර ක්‍රම හතරට. අවර්ණ දීර්ඝයේ කතා කරමු අපි ක්‍රම හතරට. අපි ගමු උදාහරණයක්. අපි කිව්වා මෙහෙම. සුර ධන අසුර. අනිත් එක තව උදාහරණයක් ගමු. චන්ද්‍ර ධන ආලෝක. තුන්වෙනි උදාහරණය කන්‍යා ධන ආභරණ. 4 විද්‍යා ධන අංශ. මං කියවනේ දීර්ඝ සංදියේදී එක අකුරක් මේ අක්ෂර පහේ ක්‍රම හතරකට යෙදෙන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන්නේ රයන්නේ අයන්නක් තියෙනවා. මෙතන අයන්නක් තියෙනවා. මෙතන චන්ද්‍ර ආලෝක කියන එකේ චන්ද්‍ර කියන එකේ අයන්න තියෙනවා. මෙතන ආයන්න තියෙනවා. කන්‍යා කියන එකේ ආයන්න තියෙනවා. මෙතන ආයන්න තියෙනවා. විද්‍යා කියන එකේ ආයන්න තියෙනවා. අංශ කියන එකේ ආයන්න තියෙනවා. මම කිව්ව නේද? මේ අකුරක් මේ ක්‍රම හතරටම යෙදෙන්න පුළුවන්. යන්නත් මේ ක්‍රම හතරටම යෙදිලා සංදි වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ක්‍රම හතරටම තිබුණත් වෙන්නේ මොකක්ද? එකම ආයන්නක් වෙන එක. ආන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. එකම දීර්ඝ ආයන්නක් බවට පත් වෙනවා. මේ ක්‍රම හතරට මොනම ක්‍රම හතරකට මේ අකුරු ටික යෙදුනත් යෙදෙන්න පුළුවන්. මෙහෙම ඔය හතරට යෙදුනත් හැදෙන්නේ මොන අකුරක්ද? එකම දීර්ඝ ආයන්නක්. යන්න මේ ක්‍රම හතරට යෙදුනොත් හැදෙන්නේ එකම දීර්ඝ යන්නක්. උයන්න යෙදුනත් එකම දීර්ඝ උයන්නක් තමයි හැදෙන්නේ. ඇදිලා පදය හැදෙනකොට. අපි බලමු පද. සුර ධන අසුර කියන එක හැදෙන්නේ මොකද්ද? සුරාසුර කියලා. මේක ආයන්න බවට පත් වෙනවා. එතකොට සුරාසුර. සුරාසුර චන්ද්‍රාලෝක. චන්ද්‍රාලෝක. කන්‍යා ආභරණ මේ ආයනු දෙකක් තිබ්බත් ඒකත් එකම ආයන්නක් වෙන්නේ. කන්‍යා භරණ විද්‍යා අංශ දැක්කද? විද්‍යාංශ තියනවා නේද? එතකොට විද්‍යාංශ විද්‍යාංශ ඒ විදිහට පද සංදි කරගන්න පුළුවන්. එතකොට මම හිතනවා දීර්ඝ සංදිය අමාරු නැහැ. දීර්ඝ සංදිය හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. දීර්ඝ සංදියට ඕන නම් තව උදාහරණ මට කියන්න පුළුවන් අනිත් ඒවට. බානු උදය වායු ඌන වදු ඌහා වදු උදක ඔය ඌ යන්නට හතරක්.
ඊළඟට යති ඉන්ද්‍ර, කපි ඊශ්වර, සපත්නි ඊර්ෂ්‍යා, සේනානි ඉන්ද්‍ර. ඔන්නවා සංදි කරලා බලන්න. එතකොට ඔයාලට මේ සංදිය අමාරු වෙන්නේ නැහැ. එතකොට ඉරු යන්නට පිතෘ රුණං ත්‍ර රකාරව. එතකොට ඉලු වර්ණ ඉලු වර්ණහ ඉලු ධන ඉලුකාරව. ඕවා බය වෙන්න එපා. මෙන්න මේ අකුරට එහෙම නැත්නම් ඉලු අකුරට සංදි නැහැ භාෂාව තුල. මේක යෙදෙනවා අඩුයි. ඉරුකාරයටත් එහෙමයි. ඉරු අකුර ලියන්නේ මෙහෙම. ගොඩක් අය ඉරු අකුර මෙහෙම ලියනවා. මේක වැරදි. මේක තමයි හරි. ඉරු අකුර සයන්න ලියලා පෙලක් වෙලාවට මේක දානවා ඉරු කියලා. නෑ ඒක වෙනම අකුර. ශ්‍රෝ අකුර. ඒ නිසා මේක ඉරෙන්නේ නැහැ. සහ මෙතන ගැටෙන්නේ නැහැ. ඉරුකාරේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඉරුකාරේ ඔහොම ලියන්න. එතකොට ඒ අකුරටත් සංදි පද අඩුයි. එතකොට අපි හොඳයි. එහෙනම් ඊළඟ ප්‍රභේදයට යනවා. මොකක්ද දෙවෙනි ප්‍රභේදය? දෙවෙනි ප්‍රභේදය ගුණ සංධි. ගුණ සංධියේ සූත්‍රය මොකක්ද? සාරස්වත. ගුණ සංධියට අදාළ සූත්‍ර කිහිපයක් තියෙනවා. නමුත් ගුණාකුරු හඳුනා ගන්න තියෙන සූත්‍රය මොකක්ද? ගුණාකුරු කියන සූත්‍රය මොකක්ද? ගුණාකුරු හඳුන්වන සූත්‍රය අරේදෝ නාමිනෝ ගුණ. අරේදෝ නාමිනෝ ගුණ. මොකක්ද සූත්‍රය? අරේදෝ නාමිනෝ ගුණ. එතකොට මෙන්න මේ සූත්‍රයෙන් ගුණාකුරු මොනවද කියලා කියනවා. මොනවද? ඒ ඕ මෙතන තියෙනවා මේ රේ අකුරේ තියෙනවා ඒ අකුර, දෝ අකුරේ තියෙනවා ඕ අකුර, ඊට පස්සේ මේ දෙකම එකට අර්. ඔන්න ඔය අකුරු ගුණ අකුරු. තව මේකට එනවා එකක් අල් කියන එක. මේවා තමයි ගුණ අකුරු. එතකොට මේ ගුණ සංධියේදී මෙන්න මේ අකුරු ටික නිර්මාණය වෙනවා. ස්වර දෙකක් එකට යෙදිලා ඒ ස්වර දෙකේ බලපෑමෙන් එකතු වීම නිසා ස්වර දෙකේ එකතු වීමෙන් මෙන්න මේ ගුණ අකුරු නිර්මාණය වෙනවා. ආන්න ඒ සංධියට කියනවා අපි ගුණ සංධිය කියලා. බලමු ඒ අකුර හැදෙන්නේ කොහොමද කියලා. සංධි පද දෙකක් සංධි පදවලදී ඒ අකුර හැදෙන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? මේ ගුණ සංධිය හඳුන්වන්නේ මෙහෙමයි. අනාමින් ස්වරයකට පරව නාමින් ස්වරයක් සිටි කල්හි ඒ දෙක එක්ව ගුණ ස්වරයක් බවට පත් වෙනවා. මොනවද? අනාමින් ස්වරයකට පරව නාමින් ස්වරයක්. අනාමින් ස්වර කියලා කියන්නේ අනාමින් කියලා කියන්නේ නැමෙන්නේ නැති ස්වර. මොනවද ඒවත් තියෙන්නේ? අයන්න ආයන්න. එතකොට මෙන්න මේවා තමයි අනාමින්. එතකොට ධන ලකුණට කලින් මොනවද තියෙන්නේ? අනාමින් අක්ෂරය. මේ පහටම පොදුයි. එතකොට මේ හතරෙම ධන ලකුණට කලින් යෙදෙන්නේ අයන්න හෝ ආයන්න. අයන්න හෝ ආයන්න ධන ලකුණට කලින් සංධි පදයේ යෙදෙන්නේ අයන්න හෝ ආයන්න ධන ලකුණට කලින්. හරිද? එතකොට පසුව යෙදෙන්නේ නාමින්. නාමින් ස්වර මොනවද? එතකොට නාමින් ස්වර තියෙනවා 12ක්. මේ දෙක ඇරපුවාම ආ දෙක හැර ඉතිරි ස්වර සියල්ල නාමින්. එතකොට ඒවා මේ ධන ලකුණෙන් පස්සේ දෙන්න පුළුවන්. ආන්න එහෙම යෙදිලා හැදෙන ඒවට කියනවා අපි ගුණ සංධිය. එතකොට ගුණ අකුරු හැදෙන්න පුළුවන් ඒ පසුව යෙදිලා. එතකොට මේ ඒ අකුර හැදෙන්න පුළුවන් කොහොමද? ඒ අකුර හැදෙන්නේ අයන්න මේ ආ දෙකයි මේ දෙකෙන් එකක් යෙදිලා මෙතන යන්න තිබ්බොත්. යන්න හෝ ඊ යන්න.
දෙකේ එකතුවෙන් හැදෙනවා මොකක්ද? යන්න හැදෙන. එතකොට මේ පැහැදිලිනේ. මේ හතරටම ධන ලකුණට කලින් අයන්න ආයන්න දෙක තමයි යෙදෙන්නේ සංදි පදවලදී. එතකොට ඔයන්න හැදෙන්නේ ඌ දෙක යෙදිලා ඔයන්න හැදෙනවා. ඒ වගේම අර හැදෙන්නේ මෙතන ඉරු දෙක. මෙතන ඉලු ඒවා යෙදිලා අල් හැදෙනවා. ඕන් ඔය විදියට සංදි පදවලදී මෙන්න මේ ක්‍රමයට මේ ಗುಣ අකුරු ටික නිර්මාණය වෙනවා සංදි පදවලදී. ධන ලකුණට පෙර අනිවාර්යෙන්ම අයන්න දෙකෙන් එකක් යෙදෙන්නේ. පසුව මෙන්න මේ අකුරු යෙදිලා මේ ಗುಣ අක්ෂර නිර්මාණය වෙනවා. බලමු අපි සංදි පද ඉක්මනටම. උදාහරණයක් ගමු අපි. පරම ධන ඊශ්වර. මොකද්ද මේකෙදි වෙන් කර ගන්න ඕනේ? ධන ලකුණට කලින් මෙතන තියෙන මයන්නේ අයන්න. අපිට මේවා අදාළ නැහැ. මේ අකුර තමයි අපි බලන්නේ හැම වෙලේම. අයන්න ධන ලකුණට පසුව ඊ යන්න. එහෙනම් පැහැදිලි. ධන ලකුණට කලින් තියෙන්නේ අනාමින් ස්වරයක්, අයන්න තියෙනවා ධන ලකුණට පසුව නාමින් ස්වරයක්. එහෙනම් තියෙන්නේ මෙතන මොකද්ද නාමින් ස්වර වලින්? ඊ යන්න තියෙන්නේ. එහෙනම් හැදෙන්නේ මොකද්ද? යන්න. එහෙනම් සංදි පදය එකට එකතු වෙලා වුණා යන්න හැදුනා. මෙතන පරම් ශ්වර. එහෙනම් මේ යන්න මේකට එකතු කරනවා පරමේශ්වර. පරමේශ්වර කියලා පදේ හැදෙනවා. දැක්කද? ගුණ සංදීයේදී පදේ හැදුන විදිය. තව උදාහරණයක් ගමු අපි. ඕ අකුරට උදාහරණයක්. වික්‍රම ධන ඌර්වශී. මේකෙන් හැදෙන්නේ මොකද්ද? මයන්න තියෙනවා අයන්නක්, මෙතන තියෙනවා ඌ යන්න. එතකොට පැහැදිලි ධන ලකුණට කලින් අනාමින් ස්වරයක්, ධන ලකුණට පසුව නාමින් ස්වරයක්. තියෙන්නේ නාමින් ස්වර වලින් ඌ යන්න. එහෙනම් හැදෙන්නේ මොකද්ද? ඕ අකුර. එහෙනම් මේක හැදෙනවා වික්‍රමෝර් වශී කියලා. පොතකුත් තියෙනවනේ වික්‍රමෝර් වශී කියලා. දන්නව නේද? එතකොට මේ පදේ හැදෙනවා. ඊළඟට තව එකක් ගමු අපි. මේකට ඊළඟට උදාහරණය. ව්‍යාස ධන ඍෂික්. මෙතන සයන්න තියෙනවා අයන්නක්, මෙතන තියෙනවා ඉරු යන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? අයන්නයි ඉරු යන්නයි තියෙනවා නම් අනාමින් ස්වරයක් තියෙන ධන ලකුණට කලින් පසුව තියෙනවා නාමින් ස්වරයක්. එහෙනම් තියෙන්නේ නාමින් ස්වර වල ඉරු අකුර. එහෙනම් මෙතන හැදෙනවා අර් කියන එක. එහෙනම් ව්‍යාස් අර් ශිහ්. එහෙනම් හල් සයනට අයන්න එකතු වෙනවා ව්‍යාස ඍෂිහ් කියලා හැදෙනවා. සෝරි ව්‍යාසර් ශිහ් කියලා. ව්‍යාසර් ශිහ්. ව්‍යාසර් ශිහ් කියලා පදේ හැදෙනවා. ව්‍යාස ඍෂිවරයා කියලා කියන්නේ දන්නවනේ මහා භාරතයේ කතුවරයා. එතකොට ඊළඟ එකට මේකට උදාහරණ නැහැ ඇත්තටම. උදාහරණ හරිම දුර්ලභයි. එතකොට මම ඉලුකාරහ. මෙතන ඉලු යන්න තියෙනවා, මෙතන අයන්න තියෙනවා. නාමින් අනාමින් දෙක තියෙන්නේ. එහෙනම් මෙතන අල් කියන එක හැදෙනවා. එහෙනම් මමල්කාරහ. මමල්කාරහ කියලා සංදි පදේ හැදෙනවා. එතකොට ಗುಣ සංදිය පැහැදිලි.
ඊළඟට තුන්වෙනි ප්‍රභේදය මොකක්ද? තුන්වෙනි ප්‍රභේදය වෘද්ධි. වෘද්ධි සංධිය. එතකොට අපි මෙතනදී කතා කරන්නේ තුන්වෙනි ප්‍රභේදය තමයි වෘද්ධි සංධිය. මේකේ භාවිත කරන සූත්‍රය මොකක්ද? වෘද්ධි සංධිය. වෘද්ධි සංධියේදී වෘද්ධි අකුරු ගැන කියන සූත්‍රය තමයි මොකක්ද? වෘද්ධි අකුරු ගැන කියන සූත්‍රය ආරය්‍ය වෘද්ධි. වෘද්ධි. ආරය්‍ය වෘද්ධි. සූත්‍රය තමයි ආරය්‍ය වෘද්ධි. එතකොට මේ වෘද්ධි අකුරු මොනවද? එක ආයන්න, දෙක වෘද්ධි අකුරු, ඊළඟට අයි අකුර, තුන අව් අකුර, හතර ආර්, පහ ආල්. අයි අකුර තියෙනවා මෙතන, ඊළඟට ආයන්න තියෙනවා, අව් අකුර තියෙනවා, ආර් කියන එක තියෙනවා, ආල්. එතකොට අපි ගන්නවා. එතකොට ඔය තමයි වෘද්ධි අකුරු පහක් තියෙනවා. හැබැයි මේක ගැන අපි වෘද්ධි සංධියේදී කතා කරන්නේ නැහැ. ඇයි? කතා කරන්නේ නැත්තේ? කතා කරන්නේ නැත්තේ මේක වෘද්ධි අකුරක් තමයි. දීර්ඝ සංධියේදී අපි මේ ආයන්න හැදීම ගැන කතා කරා. දීර්ඝ අකුරක් හැටියට. ඒ නිසා වෘද්ධි සංධියේදී ආයන්න වෘද්ධි අකුරක් වුණාට ඒක ගැන කතා කරන්නේ නැහැ. එතකොට මේකෙදි කතා කරන්නේ වෘද්ධි අකුරු ස්වර දෙකක් එකට එකතු වෙලා මේ වෘද්ධි අකුරක් නිර්මාණය වෙනවා. මේ වෘද්ධි අකුරක් නිර්මාණය වෙනවා. ආන්න ඒ ස්වර දෙක මොකක්ද කියලා හඳුනා ගන්න යන්නේ. මේ අයි අකුර හැදෙන්නේ මොන ස්වර දෙක එකතු වෙලාද? අව් අකුර හැදෙන්නේ මොන ස්වර දෙක එකතු වෙලාද? ආර් අකුර හැදෙන්නේ මොන ආර් කියන එක හැදෙන්නේ මොන අකුරු දෙක එකතු වෙලාද? ආල් හැදෙන්නේ මොන ස්වර දෙක එකතු වෙලාද කියන එක තමයි මේ සංධියේදී කතා කරන්නේ. එතකොට ඒක අපි හඳුනාගමු. සංධි පදවලදී මේ අකුරු දෙක යෙදුනොත් මේ අකුර හැදෙනවා කියන එක තමයි හොයාගන්නේ. එතකොට මේකෙදි භාවිත කරන සූත්‍ර තියෙනවා. අයි අකුර හැදීම පිළිබඳ තියෙන සාරස්වත සූත්‍රය තමයි ඒ අයි ඕ අව් අව්. ඔක තමයි මේ දෙකට භාවිත කරන සූත්‍රය. ආර් එකට කොච්චිදාර්. ඔක තමයි සාරස්වත සූත්‍රය. එතකොට කොච්චිදාර් මේ දෙකටම මේ කොච්චිදාර් කියන එක තමයි බොහෝ වෙලාවට භාවිත කරන්නේ. එතකොට ආර් කියන එක. එතකොට ඔය තමයි සාරස්වතයේ සූත්‍රය. මට ගුණ සංධියේදී සූත්‍ර ටික කියන්න බැරුණා. මම ඒක මේකෙන් පස්සේ කියලා දෙන්න. ගුණ සංධියේ දෙන සූත්‍ර ටික මොනවද කියලා. එතකොට AII O අව් අව් R කියන එකේදී කොච්චිදාර් කියන සූත්‍රය. එතකොට බලමු අපි I අකුර හැදෙන්නේ මොන ස්වර දෙක එකතු වෙලාද කියලා. I අකුර හැදෙන්නේ එතකොට අපි හඳුනගමු වෘද්ධි සංධියේදී වෘද්ධි සංධිය කියලා කියන්නේ. දැන් අපි මේ කිව්වේ වෘද්ධි අකුරු ගැන විතරයි මේ සූත්‍රය. ඒතර වෘද්ධි සංධියේදී වෙන්නේ මොකක්ද? අනාමින් ස්වරයකට පරව. එතකොට මේ ධන ලකුණට කලින් මොකක්ද? අනාමින්. අනාමින් ස්වරයකට පසුව I O අව් කියන අකුරුයි ඒ වගේම ඉලු කියන අකුරු යෙදුනොත් පිළිවෙලින් මේ අකුරු වලට මෙන්න මේ ටික ආදේශ වෙනවා. I දෙක තිබුණොත් I අකුර හැදෙනවා. O අව් දෙක තිබුණොත් අව් අකුර හැදෙනවා. ඒ වගේම ඉරු අකුර තිබුණොත් R වෙනවා. ඉලු අකුර තිබුණොත් ආල් වෙනවා. ඔය තමයි වෘද්ධිය. ඒතර මුලින් තියෙන්නේ මොකක්ද? අනාමින් ස්වරයක්. අනාමින් කියලා කියන්නේ ආ දෙක. ආ දෙක මුලින් යෙදිලා පසුව මෙන්න මේ අකුරු ටික.
ආ දෙක මුලින් යෙදිලා පසුව මේ ai o au ඉරු ඉරු කියන අකුරු යෙදුනොත් ඒ අකුරු වලට අදාළව මෙන්න මේ අකුරු නිර්මාණය වෙනවා. ගුණ සංධියේදීත් අපි කතා කළේ මුලින් යෙදෙන්නේ මොකද්ද? ස්වර දෙකක්. හැබැයි පසුව යෙදෙන්නේ ඒකෙදි අර ස්වර ටික. ඒ කියලා කියන්නේ අපි කතා කළා ඒකෙදි. එතකොට ඒ වගේ इ उ ඉරු 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 ඉලු කියන අකුරු පසුව යෙදුනොත්. හැබැයි මෙතනදී ai o au කියන සංධ්‍යාක්ෂර ටිකයි ඉරු ඉරු දෙක මේ දෙක ගැන මම කියන්නම් කතා කරනකොට. එතකොට අපි උදාහරණ වලට යමු. මේක අවබෝධ කරගන්න උදාහරණ වලට යමු. මොනවද උදාහරණ? ai කියන එකට උදාහරණයක් අපි ගමු. උදාහරණයක් දේව ධන ඒකත්වම්. දේව ධන ඓශ්වර්යම්. දේව ධන ඓශ්වර්යම්. දේව ධන ඓශ්වර්යම්. එතකොට මේකෙදි මෙතන තියෙන්නේ මොකද්ද? අයන්නක් ඔන්න වයන්නේ තියෙනවා. ධන ලකුණට පසුව අයි අකුරක් තියෙනවා. මොකද්ද හැදෙන්නේ? අයන්නයි අයි අකුරයි තිබ්බොත් සූත්‍රයේ ai ඒ අකුරක් තිබ්බොත් අයි අකුරක් තිබ්බොත් අන්න මොකද්ද වෙන්නේ? එකම අයි අකුරක් වෙනවා. එහෙනම් මෙතන වෙන්නේ අයි අකුර යෙදෙන එක. එහෙනම් දේවෛශ්වර්යම් පදේ හැදෙනවා දේවෛශ්වර්යම් කියලා. දේවෛශ්වර්යම් කියලා පදේ හැදෙනවා. ඊළඟට තව උදාහරණයක් ගමු මේකට ඒ අකුරට නර ධන ඒකත්වම්. එතකොට නර ධන ඒකත්වම්. මෙතන රයන්නේ තියෙනවා අයන්නක්. මෙතන තියෙනවා අයන්නක්. එහෙනම් මොකද්ද වෙන්නේ? පසුව ධන ලකුණට කලින් තියෙන්නේ අයන්නක්, නාමින් ස්වරයක්, අනාමින් ස්වරයක්. එහෙනම් පසුව තියෙනවා ඒ අකුර. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ අකුර තිබුණත් හැදෙන්නේ මොකද්ද? අයි අකුරක්. එහෙනම් පදේ හැදෙනවා නරයි කත්තම් කියලා. නරයි කත්තම් කියලා පදේ හැදෙනවා. දැක්කද? අපි යමු අව් අකුර හැදෙන එක ගැන කතා කරන උදාහරණ. අව් අකුර සංදි පදවලදී මෙන්න මේ ක්‍රමයට යෙදුනොත් අව් අකුර හැදෙනවා. මොකද සූත්‍රය? අව් අව් ඕ අව් අව් සූත්‍රය. එතකොට උදාහරණ මහා ධන ඖෂධම්. මේක කොහොමද වෙන්නේ? හා යන්නේ තියෙනවා ආයන්නක්, ඊළඟට මෙතන අව් යන්නක් තියෙනවා. එහෙනම් ධන ලකුණට කලින් තියෙන්නේ මොකද්ද? අනාමින් ස්වරයක්, පසුව අව් අකුර යෙදিলা තියෙනවා. එහෙනම් මේකේ වෙන්නේ මොකද්ද? අව් අකුරක් බවට පත් වෙනවා. මෙහෙම තිබුණොත් අව් අකුරක් ආදේශ වෙනවා මේ දෙකටම. එහෙනම් මහෞෂධම් සංදි පදය හැදෙනවා මහෞෂධම් කියලා. අපි ගමු තව උදාහරණයක්. ඕ අකුරට මම ධන ඕදනම්. මම ධන ඕදනම්. එතකොට මේ මයන්නේ තියෙනවා අයන්නක්, ඊළඟට ඔයන්නක් තියෙනවා. මේම තිබුණොත් හැදෙන්නේ මොකද්ද? එකම අව් යන්නක් බවට පත් වෙනවා. පදේ හැදෙනවා මමව් මමව්දනම් කියලා සංදි පදය හැදෙනවා. පැහැදිලිද? එතකොට ඔය තමයි අයි අව් දෙකට උදාහරණ. ඊළඟට මෙන්න මේක කොචිදාර් ආර් ආල් කියන දෙක වෙන්නේ. ඒකෙදි භාවිත කරන්න මෙන්න මේ රීතිය. කොචිදාර් ආර් කියන එක කොචිත්
කිසියම් තැනක තමයි යෙදෙන්නේ. ඒකෙදි කියන්නේ මොකද්ද? අනාමින් ස්වරයක් මුලින් යෙදිලා. උදාහරණයකට ගමු අපි. ප්‍රණම් ප්‍රරිණම්. එතකොට මේක හරි ගැටලුවක්නේ. දැන් අපි ಗುಣ සංදියේදී කිව්වේ ධන ලකුණට කලින් අනාමින් ස්වරයක් යෙදිලා පසුව ඉරු අකුර යෙදුනොත් අර් නිර්මාණය වෙනවා කියලා. අර් හැදෙනවා කියලා. හැබැයි මෙතන කියනවා ධන ලකුණකට කලින් අනාමින් ස්වරයක් යෙදිලා පසුව ඉරුකාරයේ තිබුණොත් ඒත් එතකොට හැදෙන්නේ ආර් කියලා. ඒක ගැටලුවක්නේ. ගැටලුවක් තමයි. මෙතන කියන්නේ මේ මෙහෙම යෙදෙන තැන්වලදී බොහෝ විට අර් කියන එක තමයි හැදෙන්නේ කියලා කියන්නේ. හැබැයි කිසියම් තැනකදී කොචිත් ආර් කිසියම් තැනක ආර් බවට පත් වෙනවා කියලා කියනවා. එතකොට මේ ආර් බවට පත් වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. ආර් බවට පත් වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. අනිත් හැම තැනකදීම අර් කියන එක තමයි හැදෙන්නේ. මේ විදිහට යෙදුනහම. මෙහෙම තිබ්බාම අර් කියන එක තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි අවස්ථා හතරක් තියෙනවා. ඒ හතරේදී ආර් කියන එක නිර්මාණය වෙනවා. උදාහරණයකට ගත්තොත් උදාහරණයක් ප්‍රණම් කියනවා මෙන්න මේ ප්‍ර ඊට පස්සේ ප්‍රණම් වසන වත්සතර ඊළඟට දශ කම්බල මෙන්න මේ වලින් පරව මෙන්න මේ වලින් පරව රණ ශබ්දය මෙන්න මේ රණ ශබ්දය රණ ශබ්දයේ යෙදුනොත් ඒ හැම තැනකදීම ආර් බවට පත් වෙනවා කියලා. ආර් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ ප්‍රරණම් වසන වත්ස අතර දශ කම්බල කියන ඒ වලින් පරව රණ ශබ්දය යෙදුනොත් ඒ හැම තැනකදීම ආර් බවට පත් වෙනවා කියලා කියනවා. මෙන්න මේ විදිහට එල්නවා. උදාහරණය ඔන්න දීලා තියෙනවා ප්‍රරණම්. ඔන්න ප්‍ර එකත් එක්ක මේක ආර් බවට පත් වෙනවා. මෙතන තියෙනවා අයන්න ප්‍ර අකුරේ අයන්න තියෙනවා. එතකොට මෙතන රණම් තියෙනවා. අන්න දැක්කද? ප්‍ර කියන එකෙන් පරව රණම් යෙදිලා තියෙනවා. එතකොට එහෙම අවස්ථාවකදී මේක ආර් බවට පත් වෙනවා කියලා කියනවා. එතකොට මේකේ පදේ හැදෙනවා ප්‍රාර්ණම්. ආර් නෙවෙන්නේ. එතකොට ප්‍රාර්ණම්. ඒක මෙහෙම ලියමු ඕනන. ප්‍රාර්ණම්. ඔන්න ඔය විදිහට ආර් බවට පත් වෙනවා. ඒ වගේම තමයි තව අවස්ථාවක් තියෙනවා. තව අවස්ථාවක් තියෙනවා. මොකද්ද? ශීත රිත තෘතිය සමාසයේදී රිත ශබ්දයේ පරතන. එතකොට රිත ශබ්දයේ පරව යෙදුනොත් තෘතිය තත්පුරුෂ සමාසයේදී සමාසවල තියෙන තෘතිය තත්පුරුෂ. එතකොට තෘතියාවේදී මෙන්න මේ රිත කියන එක යෙදුනොත් ඒ අවස්ථාවන් වලදී ආර් බවට පත් වෙනවා කියලා කියනවා. රිත ශබ්දයේ පරව යෙදුනොත්. එතකොට මේ ශීත රිත කියන එකේ මෙතන අයන්න තියෙනවා. මෙතන ඉරු යන්න තියෙනවා. හැබැයි මෙතන දැක්ක ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ අරණය වෙන්න ඕනේ ශීතාර්ථ කියලානේ. නෑ මේම රිතක් පරවේදිලා මේක මේ පදේ හැදෙන්නේ තෘතිය තත්පුරුෂ සමාසයේදී. එතකොට තෘතිය තත්පුරුෂයේදී මේක ශීතාර්ථ කියලා පදේ හැදෙනවා. ශීතාර්ථ කියලා.
එතකොට මේක තිබුණා මේක R බවට පත් වෙනවා. එතකොට පදේ හැදෙනවා ශීතාර්ථහ කියලා. එතකොට මේ විදිහට සංදි වෙනවා ඒ අවස්ථාවේදී. එතකොට තුන්වෙනි අවස්ථාව තමයි මේ R බවට පත් වෙන උදාහරණයක උපදන රිච්ඡති. උපදන රිච්ඡති. එතකොට කියනවා මොකද්ද? අවර්ණාන්ත උපසර්ග කෙරෙන් රකාරාදී ධාතු පරතන. අවර්ණාන්ත උපසර්ග කෙරෙන්. එතකොට මේ අවර්ණාන්ත උපසර්ගය. එතකොට උප කියන එක උපසර්ගයක්. එතකොට අවර්ණාන්තයක්. පයන්නේ තියෙන්නේ අයන්නක්. එතකොට අවර්ණාන්තයක් උපසර්ගයේ තියෙන්නේ ඒ උපසර්ග පරකල්හි රකාරාදී ධාතු පරතන. එතකොට ගච්ඡති කියන එකේ රුච් ධාතුවනේ. රිච්ඡති කියන්නේ ක්‍රියාපදේ. එතකොට රිච් කියන එක ඔන්න ඉරුකාරයේ තියෙනවා. එතකොට මේකේ ධන මෙතන ඉරු. එතකොට මේ අවස්ථාවල් වලදී R බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට උපාර් උච්ඡති උපාර්චති කියලා පදය හැදෙනවා. උපාර්චති උපාර්චති කියලා පදය. උපර්චති නෙමෙයි උපාර්චති කියලා සංදි වෙනවා කියලා සඳහන් කරනවා. එතනත් R බවට පත් වෙන්නේ. ඊළඟ රීතිය තමයි ऋषभीयति. ऋषभीयति. එතකොට තව එකක් හතරවෙනි රීතිය අවර්ණාන්ත උපසර්ග කෙරෙන්. එතකොට මේකේ අවර්ණාන්තයක් වුණ තියෙන ප්‍ර කියන උපසර්ගයේ ප්‍ර කියන එකේ අයන්න. අවර්ණාන්ත උපසර්ග කෙරෙන් රකාරාදී නාම ධාතු පරකල. රකාරාදී ධාතු නාම ධාතු නාමයක්. ඍෂභීයති කියලා කියන්නේ ධාතු නාමයක්. එතකොට ධාතු නාමයක් පරකල විකල්පයෙන් R බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ඉරුකාරය R බවට පත් වෙනවා. හැබැයි මේකේ විශේෂත්වය මේක R වෙන්නත් පුළුවන් R වෙන්න. ඇයි විකල්පයෙන් සිද්ධ වෙන්නේ? විකල්පයි. එතකොට විකල්පයෙන් තමයි R බවට පත් වෙන්නේ කියලා සඳහන් කරනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් ප්‍රාර්ෂභීයති කියලා. ප්‍රාර්ෂභීයති මෙහෙමත් ලියන්න පුළුවන්. ප්‍රාර්ෂභීයති ප්‍රාර්ෂභීයති කියලාත් ලියන්න පුළුවන්. ප්‍රාර්ෂභීයති මොකද විකල්පයෙන් සිද්ධ වෙන නිසා මේ දෙවිදියටම මේක සංදි වෙන්න පුළුවන් කියන කාරණාවයි කියන්නේ. එතකොට ওই විදියට අපට ඒකට උදාහරණ කතා කරන්න පුළුවන්. එතකොට මේ ආල් කියන එකට උදාහරණ දුර්ලභයි. උදාහරණ දෙකක් ඔන්න අපි දාන්නම්. මම ඉලු වර්ණහ. මම ඉලු වර්ණහ. එතකොට මේ ඉලුකාරය ඔන්න උතන තියෙනවා. ඒක යම් අවස්ථාවල් වලදී වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන ආයන්න. මෙතන ඉලු ආල් බවට පත් වෙනවා. මමාල් වර්ණහ. මමාල් වර්ණහ. ඔය විදිහට උදාහරණ මේකට දෙන්න පුළුවන්. මේකේ උදාහරණ දුර්ලභයි. එතකොට ඒක ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. අනිත් ඒවට උදාහරණ හමු වෙන්න පුළුවන් භාෂාව තුළ. එතකොට අපි මේ පාඩමේදී අපි සංදි ප්‍රභේද තුනක් පිළිබඳව ඔන්න කතා කළා. මොනවද? සංදි ප්‍රභේද තුනක්. දීර්ඝ සංදි, ගුණ සංදි, වෘද්ධි සංදි කියන ප්‍රභේද තුන පිළිබඳව ස්වර සංදියේ මේ ප්‍රභේද තුන කතා කළා. එතකොට පළවෙනි එක දීර්ඝ, දෙක, ගුණ, තුන, වෘද්ධි. ඔන්න ඔය ප්‍රභේද තුන ස්වර සංදියේ මෙන්න මේ ප්‍රභේද තුන පිළිබඳව මේ පාඩමෙන් මේ දේශනාවෙන් අපි කතා කළා. මොකද මේ ප්‍රභේද 8ම
තනි වීඩියෝ එකකට කතා කරන්න බැරි නිසායි මේ ටික විතරක් කතා කරන්නේ. මොකද වීඩියෝ එක දිග වෙන හින්දා අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ සංදිවල ස්වර සංදියේ ඉතිරි ප්‍රභේද 5 පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ පාඩමේදී අපි කතා කළා ස්වර සංදි කියන්නේ මොකක්ද? ස්වර සංදියේදී සංදි කරන්නේ මොනවද? සහ ස්වර සංදි පද හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම ස්වර සංදියේ ප්‍රභේද මොනවද? ඒ ප්‍රභේද වලින් මෙන්න මේ ප්‍රභේද 3 පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කළා. උදාහරණ සහිතව සහ සාරස්වත සූත්‍ර සහිතව. එතකොට දීර්ඝ සංදි, ගුණ සංදි, වෘද්ධි සංදි කියලා ඔන්න ඔය සංදි ටික අපි කතා කරන්නට යෙදුනා මේ සංදියේදී. මේ පාඩමේදී. එතකොට මට තව එකක් අමතක වුණා. මොකද්ද? ගුණ සංදියේ ප්‍රභේද ටික කියන්න බැරි වුණා. ප්‍රභේද සාරස්වත සූත්‍ර ටික. එතකොට ගුණ සංදියේ යෙදෙනවා ඒ ආදේශය, ඕ ආදේශය, අර් ආදේශය, ඒ වගේම අල් ආදේශය. එතකොට මේ තමයි ගුණ අකුරු. එතකොට මේවට භාවිත කරන සූත්‍ර තමයි ගුණ සංදියේදී භාවිත කරන සූත්‍රය ආ ඊ ඒ සූත්‍රය, ඕ එකේදී උ ඕ සූත්‍රය, ඒ වගේම අර් වලදී ඉරු අර්, ඉරු අර් සූත්‍රය, මේක ඉලු අල්. ඔය තමයි සූත්‍ර. එතකොට මම කිව්වා අයන්නයි යන්නයි එකතු වෙලා ඒ හැදෙන්නේ. එතකොට මෙතන පස්ස සූත්‍ර තුනේදීම අයන්න යෙදෙන හින්දා අයන්න දාන්නේ. මේ සූත්‍ර තුනටත් හරිනම් අයන්න එන්න ඕනේ. නමුත් අයන්න යොදන්නේ නැහැ. මොකද මෙතනින් එක දිගට මේ සූත්‍ර කීපය යෙදෙන නිසා සාරස්වතේ සූත්‍රය කැටි කරගන්න ඕන හින්දා තමයි ඔය විදිහට දාන්නේ. එතකොට අයන්න යන්න එකතු වෙලා අයන්න වෙනවා. අයන්න උයන්න එකතු වෙලා ඕ හැදෙනවා. අයන්න ඉරු යන්න එකතු වෙලා අර් හැදෙනවා. අයන්න ඉලු යන්න එකතු වෙලා අල් හැදෙනවා. ඔය තමයි සංදි ගුණ සංදියේදී සංදි සූත්‍ර ටික දක්වන්න පුළුවන්. මේ තමයි සාරස්වත සූත්‍රය. ආ ඊ ඒ උ ඕ සූත්‍රය, ඉරු අර් සූත්‍රය, ඉලු අල් සූත්‍රය. ඔය තමයි ඔය විදිහට ඒ ටික අපිට හඳුනා ගන්න පුළුවන්, පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එතකොට මම හිතනවා මේ ප්‍රභේද තුන පිළිබඳව ඔබට හොඳට පැහැදිලි වෙන්න ඇති, තේරුම් වෙන්න ඇති. මේ ඉතුරු ටික ස්වර සංදියේ ඉතුරු ටික අපි ඊළඟ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ දේශනාවේ පාඩම දාපු ගමන් ඔබට ඉක්මනට ලබා ගන්න ලැබෙනවා. එතකොට bell icon එක click කරලා තියාගන්න. ඒ නිසා ඒ බවත් මේ වෙලාවේ සිහිපත් කරමින් ඊළඟ පාඩමෙන් හමු වෙන්න මේ ප්‍රභේද 3 ඉතිරි ප්‍රභේද 5 පිළිබඳව සාකච්ඡා කරන්නට ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.